අදත් මගේ channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මත්ස්‍ය ලෝකයේ ඉන්න වඩාත්ම ලස්සන මාළුවෙක් වෙන ඒන්ජල් මාළු ගැන. ඒන්ජල් කියන්නේ මින්නදුරු කලාවට ආදරය කරන ඕනෑම කෙනෙක් තමන්ගේ ටැංකියට එකතු කරන්න ආස කරන මාළු වර්ගයක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒගොල්ලොන්ගේ වර්ග මොනවාද සහ ඒගොල්ලෝ ඇති කරන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නවද ඒන්ජල් මාළුන්ගේ නිදබිම කොහෙද කියලා? මෙයාලා මුලින්ම හමු වෙන්නේ දකුණු ඇමරිකාවේ තියෙන ප්‍රසිද්ධ ඇමසන් ගංගා පද්ධතිය. නිවර්තන කලාපීය ගලා යන මන්දගාමී ගංගාවල තමයි මෙයාලා ස්වභාවිකව ජීවත් වෙන්නේ. මේගොල්ලෝ සික්ලිඩ් කියන මත්ස්‍ය පවුලට තමයි අයිති වෙන්නේ. ස්වභාවික පරිසරයේදී මෙයාලා ගංගාවල තියෙන පැලෑටි සහ මුල්ලස්ස සැඟවිලා ජීවත් වෙන විශේෂ දේහ හැඩයක් නිර්මාණය කරගෙන තියෙනවා. කාලයත් එක්ක සිද්ධ වෙච්ච බෝකිරීම් නිසා අද වෙනකොට විවිධ වර්ණ වලින් සහ වරල් හැඩයන්ගෙන් යුත් ඒන්ජල් මාළු රසක් අපිට දැක් ගන්න පුළුවන්. සිල්වර් ඒන්ජල් ස්වභාවික පරිසරයේ දක්නට ලැබෙන මූලිකම වර්ගය තමයි සිල්වර් ඒන්ජල් කියලා කියන්නේ. කොයි ඒන්ජල් රන් සුදු සහ කළු වර්ණ මිශ්‍ර වුණු ඉතාමත් ආකර්ශනීය වර්ගයක් තමයි කොයි ඒන්ජල් කියලා කියන්නේ. මාබල් ඒන්ජල් ශරීරයේ පුරා කළු සහ සුදු පැල්ලම් රටා වර්ගයක් තියෙන මාළු జాතියක් තමයි මාබල් ඒන්ජල් කියලා කියන්නේ. දැන් අපි බලමු ඒන්ජල් මාළුවෙක් ඇති කරන්න ටැංකියක් ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. ඒන්ජල් මාළු කියන්නේ සිරස් අතර වැඩෙන මාළු జాතියක්. ඒ නිසා අවම වශයෙන් අඟල් 18ක් 24ක් පමණ උස ටැංකියක් තෝරා ගැනීම ගොඩක් වැදගත්. ටැංකියේ ප්‍රමාණය අවම වශයෙන් ගැලුම් 20ක 30කවත් ටැංකියක් ඕන කරනවා අපිට මෙයාලව ඇති කරන්න. ජල උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ත් 28ත් අතර හොඳ උෂ්ණත්වයක් මෙයාලව ඇති කරද්දී අපිට පවත්වාගෙන යන්න පුළුවන්. පැලෑටි වර්ග වගා කිරීම. ටැංකිය ඇතුලේ ජීවී පැලෑටි වගා කිරීමෙන් අපිට මෙයාලට ස්වභාවික පරිසරයක් හදලා දෙන්නත් පුළුවන්. ඊළඟට බලමු අපි මෙයාලට කෑම දෙන්නේ කොහොමද කියලා. ඒන්ජල් මාළු කියන්නේ සර්වභක්ෂක මාළු జాතියක්. එයාලට ෆ්ලැක්ස්, පැලට්ස් වගේම බ්ලඩ් වර්ම්ස්, බ්‍රයින් ශ්‍රිම්ප් වගේ ජීවී ආහාර දෙන්නත් පුළුවන්. දවසකට එක සැරයක් හෝ දෙපාරක් කෑම දීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. හැසිරීම ගැන කිව්වොත් මෙයාලා පොඩි කාලේ සාමකාමී වුණත් ලොකු වෙනකොට ටිකක් කලහකාරී වෙන්න පුළුවන් මාළු జాතියක්. විශේෂයෙන්ම බිත්තර දාන කාලේට Tamanගේ සීමාවන් ආරක්ෂා කරන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. ඒ නිසා ගප්පි, ටෙට්‍රා වගේ පොඩි මාළු මෙයාලත් එක්ක නොදා ඉන්න ඔයාලට වගපලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ජලය පිරිසිදුව තබාගෙන නිවැරදිව කෑම දීලා ඔයාලට ඒන්ජල් මාළුවෙක් අවුරුදු 3-4ක් වුණත් ඇති කරගන්න පුළුවන්. අලුතෙන් මාළු හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෑ ඒන්ජල් කියන්නේ ඔයාලට පහසුවෙන්ම හදන්න පුළුවන් මාළු වර්ගයක්. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.